නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. මැද පෙරදිග සේවය කරන මගේ යාළුවෝ ඔයාලා හැමෝටම අද 2025 ඔක්තෝබර් මාස 21 වන අඟහරුවාදා අපි බලමු කුවේට්, බහරේන්, ඩුබායි, සෞදි, කටාර්, ඔමාන්, යෝර්දාන් රටවල ඉඳලා අද ලංකාවට මුදල් යවනවා නම් අද ඔයාලගේ මුදල් වලට ලංකාවේ ප්‍රධාන බැංකු 6ක මිල ගණන් කොහොමද සටහන් වෙන්නේ කියලා. ලංකාවේ ප්‍රධාන බැංකු 6ක මිල ගණන් බලනවා වගේම ඔයා ඉන්න රටේ රත්තරන් මිලත් වලට මේකම බලාගෙන යාමට හැකියාව තියෙනවා. කැරට් 24 ඉඳන් කැරට් 14 වෙනකම් පිළිවෙලින් වටිනාකම. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන් like එකක් දාලා channel එකට වීඩියෝ එකට සහයෝගයක් දෙන්න තම්පෙක් කරන්න එපා. ඉතින් යාළුවනේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා like කරොත් විතරයි අපි තවත් ශක්තිමත් වෙන්නේ. ඒ වගේම යාළුවනේ ඔයා like කරොත් විතරයි YouTube එකනොත් තවත් කෙනෙකුට ඔයා වගේ තවත් කෙනෙකුට බලන්න YouTube එකනොත් ඔටෝම search වෙන්නේ. වැඩිකද නැතුව අපි යමු අද මිල ගණන් සහ රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද ඩොලර් එක මිල සටහන් යාළුවනේ මහජන බැංකුවේ රුපියල් 302.50යි, කමර්ෂල් බැංකුවේ 301.67යි, BOC බැංකුවේ 300.56යි, සෙලම් බැංකුවේ 298.3යි, සම්පත් බැංකුවේ 299.73යි, NSB බැංකුවේ 297.82ක් ලෙස අද ඩොලර් එක මිල සටහන් වෙනවා. අවුදෙන් බලමු යාළුවනේ ඩොලර් එකේ මිලත් එක්ක අද රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා ලංකාවේ. එවම යාළුවනේ අද ලංකාවේ රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල රුපියල් 35733යි 767යි. කැරට් 22 ග්‍රෑම් එකක මිල රුපියල් 32755යි 787යි. කැරට් 21 ග්‍රෑම් එකක මිල රුපියල් 31266යි 796ක් ලෙස අද ලංකාවේ ප්‍රධාන රත්තරන් වල මිල මේ විදිහට සටහන් වෙනවා. එවම යාළුවනේ අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 420යි 745යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 419යි 787යි, BOC බැංකුවේ රුපියල් 418යි 756යි, සෙලන් බැංකුවේ 417යි 767යි, සම්පත් බැංකුවේ රුපියල් 417යි 795යි, NSB බැංකුවේ රුපියල් 417යි 705ක් ලෙස අද ජෝර්දාන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. අපිට බලමු යාළුවනේ අද ජෝර්දාන් වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. අද ජෝර්දාන් වල රත්තරන් මිල සටහන් වෙන යාළුවනේ කැරට් 24 ග්‍රෑම් එකක මිල ජෝර්දාන් ඩිනාර් 83යි 790යි, කැරට් 22 ග්‍රෑම් එකක මිල ජෝර්දාන් ඩිනාර් 76යි 791යි, කැරට් 21 ග්‍රෑම් එකක මිල ජෝර්දාන් ඩිනාර් 73යි 741ක් ලෙස අද ජෝර්දාන් වල රත්තරන් මිල සටහන් වෙනවා. ඒකම යාළුවනේ අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 794යි 767යි, කමර්ෂල් බැංකුවේ 793යි 726යි, BOC බැංකුවේ රුපියල් 792යි 758යි, සෙලන් බැංකුවේ රුපියල් 790යි 798යි, සම්පත් බැංකුවේ රුපියල් 791යි 758යි, NSB බැංකුවේ රුපියල් 790යි 704ක් ලෙස අද බහරේන් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ බහරේන් වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. ඒවම යාළුවනේ අද බහරේන් වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල බහරේන් ඩිනාර් 44යි 762යි, කැරට් 22 ග්‍රෑම් එකක මිල බහරේන් ඩිනාර් 40යි 790යි, කැරට් 21 ග්‍රෑම් එකක මිල බහරේන් ඩිනාර් 39යි 704ක් ලෙස අද බහරේන් වල රත්තරන් මිල සටහන් වෙනවා. අද කටාර් රියාල් එකක මිල සටහන් වෙන යාළුවනේ මහජන බැංකුවේ රුපියල් 81යි 793යි, කමර්ෂල් බැංකුවේ රුපියල් 80යි 783යි, BOC බැංකුවේ රුපියල් 79යි 783යි, සෙලම් බැංකුවේ රුපියල් 77යි 766යි, සම්පත් බැංකුවේ රුපියල් 78යි 767යි, NSB බැංකුවේ රුපියල් 77යි 790ක් ලෙස අද කටාර් රියාල් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ කටාර් වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. එවම යාළුවනේ අද කටාර් වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල කටාර් රියාල් 430යි 794යි, කැරට් 22 ග්‍රෑම් එකක මිල කටාර් රියාල් 394යි 774යි, කැරට් 21 ග්‍රෑම් එකක මිල කටාර් රියාල් 377යි 707ක් ලෙස අද කුවේට් කටාර් වල රත්තරන් මිල සටහන් වෙනවා. එවම යාළුවනේ අද සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 79යි 712යි, කමර්ෂල් බැංකුවේ 79යි 768යි, BOC බැංකුවේ 78යි 737යි, සෙලන් බැංකුවේ රුපියල් 77යි 786යි, සම්පත් බැංකුවේ රුපියල් 78යි 720යි, NSB බැංකුවේ රුපියල් 77යි 703ක් ලෙස අද සෞදි රියාල් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ සෞදි වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. ඒකම යාළුවනේ අද සෞදි රියාල් එකක සෞදි වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 443යි 794යි, කැරට් 22 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 406යි 794යි, කැරට් 21 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 388යි 744ක් ලෙස අද සෞදි වල රත්තරන් මිල සටහන් වෙනවා. අද ඔමාන් රියාල් එකක මිල සටහන් යාළුවනේ මහජන බැංකුවේ රුපියල් 783යි 761යි,
කමර්ෂල් බැංකුවේ රුපියල් 782.47යි, BOC බැංකුවේ රුපියල් 781.37යි, සෙලාන බැංකුවේ රුපියල් 779.62යි, සම්පත් බැංකුවේ රුපියල් 780.82යි, NSB බැංකුවේ රුපියල් 778.73ක් ලෙස අද ඔමාන් රියාල් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ ඔමාන් වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ ඔමාන් වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල ඔමාන් රියාල් 45.56යි. කැරට් 22 ග්‍රෑම් එකක මිල ඔමාන් රියාල් 41.76යි. කැරට් 21 ග්‍රෑම් එකක මිල ඔමාන් රියාල් 39.87ක් ලෙස අද ඔමාන් වල රත්තරන් මිල සටහන් වෙනවා. එවම යාළුවනේ අද කුවේට් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 983.27යි. කමර්ෂල් බැංකුවේ රුපියල් 982.64යි. BOC බැංකුවේ රුපියල් 981.94යි. සෙලාන් බැංකුවේ රුපියල් 979.61යි. සම්පත් බැංකුවේ රුපියල් 980.62යි. NSB බැංකුවේ රුපියල් 979.72ක් ලෙස අද කුවේට් ඩිනාර් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ කුවේට් වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. ඒවම යාළුවනේ අද කුවේට් වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල කුවේට් ඩිනාර් 36.12යි. කැරට් 22 ග්‍රෑම් එකක මිල කුවේට් ඩිනාර් 33.11යි. කැරට් 21 ග්‍රෑම් එකක මිල කුවේට් ඩිනාර් 31.61ක් ලෙස අද කුවේට් වල රත්තරන් මිල සටහන් වෙනවා. ඒවම යාළුවනේ අද ඩුබායි දිරාම් එකක මිල සටහන් වෙනවා. මහජන බැංකුවේ රුපියල් 81.76යි. කමර්ෂල් බැංකුවේ රුපියල් 80.82යි. BOC බැංකුවේ රුපියල් 79.62යි. සෙලාන් බැංකුවේ රුපියල් 77.82යි. සම්පත් බැංකුවේ රුපියල් 78.51යි. NSB බැංකුවේ රුපියල් 77.8ක් ලෙස අද ඩුබායි දිරාම් එකක මිල සටහන් වෙනවා. අපි දැන් බලමු යාළුවනේ ඩුබායි වල රත්තරන් මිල කොහොමද සටහන් වෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ අද ඩුබායි වල රත්තරන් මිල සටහන් වෙනවා. කැරට් 24 ග්‍රෑම් එකක මිල ඩුබායි දිරාම් 434.70යි. කැරට් 22 ග්‍රෑම් එකක මිල ඩුබායි දිරාම් 398.47යි. කැරට් 21 ග්‍රෑම් එකක මිල ඩුබායි දිරාම් 380.36ක් ලෙස අද ඩුබායි වල රත්තරන් මිල සටහන් වෙනවා. ඉතින් යාළුවනේ දිනෙන් දින විනාඩිය වෙනස් වෙන විදේශ විනිමය අනුපාතය පුවත් බලන්න අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එක හොඳයි වැදගත් කියලා හිතනවා like එකක් දාලා සහයෝගයක් දෙන්න. ඔයාලා like කරොත් විතරයි ඔයා වගේ තවත් කෙනෙකුට බලන්න YouTube එකනොත් මේ වීඩියෝ එක ඔටෝම search වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේ WhatsApp ටීම් group තියෙනවා නම් අනිවාර්යෙන් share කරලා අපට සහයෝගයක් දෙන්න. මොකද ඒ views එක ගොඩක් වටින්න පුළුවන් අපේ ඉදිරි වීඩියෝ ගෙන එන්න. ඉතින් යාළුවනේ ඒ වගේම ඔයාලට කියන්න ඕනි වර්ෂාව නිසා චූටි අසුපසීමක් වුණා නම් ඔයාලට ඇහෙන්නේ නැහැ වගේ කියනවා සමා වෙන්න ඕනි. මොකද යාළුවනේ ලංකාවට මේ දස් ටික හොඳටම වහිනවා. ඒ වගේම ගම් වතුර ගල්ලා තියෙනවා, නායයන් තියෙනවා. ඉතින් ඒ වගේ හැමදේම තියෙනවා. සමහර විට ඔයාලා ඥාති සහෝදරයවරුනොත් ඒවට හසු වෙලා ඉන්න පුළුවන්. ඉතින් එයාලත් හොඳින් සනීපෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් යාළුවනේ ගිහින් එන්න බුදුසරණයි අල්ලා දෙවියන්ගේ බීටයි ජේසු බීටයි ජයින් ජයින් වේවා. හෙටත් හමු වෙමු.